කට යන්න බලාගෙන ඉන්න ඔයාට ඔන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර සේවා ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීම කියලා. ඉතින් 2026 වර්ෂයට අදාළව තමයි මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. දැන් ඉතින් මේක ගැසට් වෙලා දවස් කිහිපයක් වෙනවා. මං හිතන්නේ මේ විදි ගොඩක් අය මේ සම්බන්ධව දන්නවා. එහෙම නොදන්න අයට සහ මේකට ඇප්ලයි කරන්න පෙර ඔයා දැනගෙන ඉන්න ඕනි දේවල් මොනවද? මේ තනතුරේ ස්වභාවය කොහොමද? සහ ඔයාට තියෙන අවස්ථාවන් මොනවද කියන කාරණා ගැන කතා කරන්න හිතුවා. මොකද මේක ගැසට් වුණ ගමන් වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ඉතින් මේකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නව නම් සහ ඇප්ලයි කරන්න පෙර මොනවද අවශ්‍ය කරන ක්වොලිෆිකේෂන් සහ ඇප්ලයි කරන්නේ කොහොමද කියන කාරණා ගැන අපි කතා කරමු. හරි. ඉතින් මේක ගැසට්ලා ටික දවසක් වෙනවා. ඒ කියන්නේ සතියක් වගේ කාලයක් වෙනවා. මේක ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර සේවා ගණයේ තනතුරු සඳහා තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් තනතුරු ගණනාවකට වේකන්සිස් මේ වෙද්දී එයාලා සඳහන් කරලා තියෙනවා. ගැසට් එක කියවලා බැලුවා නම් දකින්නට ඇති. කීට විද්‍යා සහකාර, ඊට පස්සේ සත්ත්ව විද්‍යා සහකාර, උද්භිද විද්‍යා සහකාර, භූ විද්‍යා සහකාර, කෞතුකාගාර ආරක්ෂක, කාර්මික නිලධාරී, සැලසුම් කාර්මික නිලධාරී, විදුලි ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකක භාර නිලධාරී කියලා මෙන්න මේ විදිහට තනතුරු ගණනාවක් එයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේවට තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් ඔයාට මේ තනතුරු වල ස්වභාවය පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් ගැසට් එක අරගෙන ඔයාට කියලා බලන්න පුළුවන්. ඉතින් ගැසට් එක මම ඩොකියුමන්ට් එකක් විදිහට අපේ WhatsApp channel එකට දාන්නම්. ඔයාට ඒක කියවලා බලන්න අවශ්‍ය නම් අපේ WhatsApp channel එකට එකතු වෙන්න. ඉතින් මේ හැම තනතුරකටම අදාළව ඒ තනතුරට බැඳලා තියෙන කාර්යයන් සම්බන්ධව පැහැදිලි විස්තරයක් එයාලා මේ ගැසට් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මම ඒ සම්බන්ධව වෙනම කියන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු මේකට බඳවා ගැනීමේ ක්‍රමය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේකට බඳවා ගැනීම සිද්ධ කරන්නේ මුලින්ම ඔයාලට ලිඛිත පරීක්ෂණයක් සිද්ධ කරනවා. ලිඛිත පරීක්ෂණයක් සිද්ධ වුණාට පස්සේ ඒකෙදි වැඩිම ලකුණු ලබා ගන්න අයව සම්මුඛ පරීක්ෂණයකට යොමු කරනවා. අන්නේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මුලින්ම එක්සෑම් එකක් තියෙන්නේ. එක්සෑම් එකේ වැඩිම රිසල්ට්ස් ගන්න අයව සම්මුඛ පරීක්ෂණයට ලක් කරලා ඒකෙනුත් වැඩිම ලකුණු ගන්න අයව තමයි මේ තනතුර සඳහා බඳවා ගැනීම සිද්ධ කරනවා කියලා තියෙන්නේ එයාලා. එතකොට අපි බලමු මේ ලිඛිත පරීක්ෂණය සඳහා මොනවද එන්නේ කියලා. ලිඛිත පරීක්ෂණය සඳහා ඔයාට එන්නේ බුද්ධි පරීක්ෂණ පේපර් එකක්. ඒක ලකුණු 100ක පේපර් එකක්. ඔයා පාස් වෙන්න නම් ලකුණු 40ක් ගන්න ඕනි. කාලය පැයක් මේ පේපර් එකට හම්බ වෙනවා. ඊට පස්සේ තව පේපර් එකක් තියෙනවා. ඒක තමයි විෂයානුබද්ධ තාක්ෂණික පරීක්ෂණ කියලා. මේකෙත් උපරිම ලකුණු 100යි. ඔයා පාස් වෙන්න ලකුණු 40ක් ගන්න ඕනේ. ඒකටත් කාලය පැය තියෙන. ඉතින් මේ පේපර්ස් දෙක තමයි තියෙන්නේ මේ තනතුරු වලට අදාළව. මේ වගේ ආම ලකුණු පාස් වෙන්න ලකුණු 40 වුණාට ඔයා වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්තොත් ඔයාව තේරෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. මොකද මේකෙන් වැඩිම ලකුණු ගන්න අය තමයි සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගැනීම සිද්ධ කරන්නේ. ඒ ගැන තව පොඩ්ඩක් අප්ඩේට් වෙලා ඉන්න. ඊට පස්සේ මේ තනතුර සඳහා වයස් සීමාව ගැන කතා කරොතින් අයදුම්පත බාර ගන්න අවසාන දිනේ තියෙන 12 වෙනි මාසේ 19 වෙනි. එතකොට 12යි 19 වෙද්දී ඔයාට වයස අවුරුදු 18ක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් 18ට වැඩි වෙන්න ඕනේ. 18ට අඩු අයට ඇප්ලයි කරන්න බෑ. සහ මේ 12යි 19 වෙන දිනට ඔයාට අවුරුදු 30ට අඩු වෙන්න ඕනේ. කියන්නේ ඔයාට 30 හරි 30ට වඩා අඩු වෙන්න ඕනේ. 30ට වඩා දවසක් හරි වැඩි නම් ඔයා ඇප්ලයි කරන්න එපා. මොකද එයාලා මේ වයස් සීමාව තමයි ඉල්ලන්නේ. ඊට පස්සේ එයාලා තියෙනවා මේ තනතුරට අදාළ සේවා කොන්දේසි එහෙම කියලා. ඒක ඔයාලට අවශ්‍ය නම් කියවලා බලන්න පුළුවන්. එයාලා කියනවා පත්වීම අවුරුදු 3ක පරිවාසික කාලයකට යටත් වෙනවා. ඊට පස්සේ 3 ශ්‍රේණියට බඳවාගෙන වසර 3ක් ගත වීමට පෙර පළමු කාර්යක්ෂමතා කඩයිම සමත් වෙන්න ඕනි කියලා තියෙනවා. අන්න ඒ වගේ විස්තර ටිකක් තියෙනවා. ඉතින් ඔයාලට මේක කියවලා බලන්න. මම කියන්නේ ඇප්ලයි කරන්න පෙර ඔයා මේක පිටු 7ක් තියෙනවා.
අනිවාර්යයෙන්ම කියවලා අදහසක් ගන්න. ඊට පස්සේ වැටුප් ප්‍රමාණය ගැන අපි කතා කරොත් මේ තනතුර සඳහා රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනයේ සඳහන් කරලා තියෙනවා රුපියල් 52,250කින් තමයි ඔයාගේ වැටුප පටන් ගන්නේ. නමුත් ඔයාට ලක්ෂයකට කිට්ටු වෙන වැටුපක් අදාළ කාල සීමාව පහු කරාට පස්සේ අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයාගේ වෘත්තිමය ජීවිතය හොඳ තලයකට යන්න අවශ්‍ය නම් මෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා මේ තනතුරු හරහා ඔයාට ඉදිරියටම යන්න පුළුවන් සහ හොඳ වැටුපක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ තනතුරු සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසුකම් මොනවද කියන කාරණා ගැන. අධ්‍යාපන සුදුසුකම් ගත්තතින් කීට විද්‍යා සහකාර සහ සත්ත්ව විද්‍යා සහකාර ඒ වගේම උද්භිද විද්‍යා සහකාර භූ විද්‍යා සහකාර කියන තනතුරු හතරට අධ්‍යාපන සුදුසුකම් අපි මුලින්ම කතා කරොත් යාළි ඉල්ලනවා ඔයාගේ භාෂා මාධ්‍ය කියන්නේ සිංහල දෙමළ ඉංග්‍රීසි වෙන්න පුළුවන් මේ තුනෙන් එකක් සහ ගණිතය ඇතුළු තවත් විෂයන් දෙකකට සමාර්ථ තියෙන්න ඕන. එහෙම සමාර්ථ 4ක් එක විෂයන් 6ක් අප සාමාන්‍ය පෙළ විභාගයව සමත් වෙන්න ඕනි. ඊට පස්සේ අලුත්සස් පෙළ විභාගයෙන් ඉල්ලන්නේ ජීව විද්‍යා විෂය ඇතුළත්ව ජීව විද්‍යා විෂය ධාරාවට අයත් විෂයන් දෙකකින් එකවර සමත් වෙලා තියෙන්න ඕනි කියලා. ඒ කියන්නේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් එකවර විෂයන් දෙකක් සමත් වෙලා තියෙන්න ඕනි. මෙන්න මේ තනතුරු හතරට. ඒ කියන්නේ කීට විද්‍යා සහකාර, සත්ත්ව විද්‍යා සහකාර, උද්භිද විද්‍යා සහකාර සහ භූ විද්‍යා සහකාර කියන තනතුරු වලට මෙන්න මේ ක්වොලිෆිකේෂන් එක තමයි ඉල්ලන්නේ. ඊට පස්සේ කෞතුකාගාර ආරක්ෂක කියන තනතුර සඳහා ගත්තොතින් එයාලගේ අවසාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඒකමයි. ඔයාගේ භාෂා මාධ්‍යයත් එක්ක ගණිතය පාස් වෙනුණු සම්මානයත් එක්ක ඒත් එක්කම තවත් විෂයන් දෙකකට සම්මාන තිබිලා විෂයන් 6කින් 4කට සම්මාන තියෙන්න ඕනි කියලා තමයි කියන්නේ. උසස් පෙළ යාළ ඉල්ලනවා අර කලින් වගේ ජීව විද්‍යා විෂය ධාරාවේ එකවර විෂයන් දෙකක් සමත් වෙලා තියෙන්න ඕනි. ඊට අමතරව එයාලා කියනවා එහෙම හරි එහෙමත් නැත්නම් ඒ ඕජී විද්‍යා විශ්ව ධාරාව කළා නැත්නම් අපොස් උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් ඉතිහාසයේ විෂය ඇතුළත්ව විෂයන් දෙකකින් එකවර සමත් වෙන්න ඕනි කියලා. ඔන්න කලා විෂය ධාරාවේ ඔය ඉතිහාසය කළා තියෙනවා නම් ඔයාට ඔන්න හොඳ අවස්ථාවක්. ඒ ඉතිහාසයේ විෂයත් එක්ක තවත් විෂයන් දෙකකින් එකවර විභාගය සමත් වෙන්න ඕනි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කෞතුකාගාර ආරක්ෂක කියන තනතුරට. ඊට පස්සේ කාර්මික නිලධාරී සැලසුම් සහ කාර්මික නිලධාරී විදුලි කියන තනතුරු ගත්තතින් ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකක භාර නිලධාරී කියන තනතුරු තුනම ගත්තතින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මේ හැම එකකටම එක හා සමානයි. උසස් පෙළ ප්‍රතිඵලය යාළ ඉල්ලන්නේ විද්‍යා හෝ ගණිතය විෂය ධාරාවට අයත් විෂයන් දෙකක් එකවර සමත් වෙන්න ඕනේ. කියන්නේ ගණිතය විෂය ධාරාවෙන් වෙන්නත් පුළුවන්, විද්‍යා විෂය ධාරාවෙන් වෙන්නත් පුළුවන්. එකවර විෂයන් දෙකක් සමත් වෙන්න ඕන. මෙන්න මේ තනතුර. ඒ කියන්නේ කාර්මික නිලධාරී සැලසුම්, කාර්මික නිලධාරී විදුලි, ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකක භාර නිලධාරී කියන තනතුරු තුන සඳහා. ඉතින් මේ ක්වොලිෆිකේෂන් ඔයාලට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඉතින් ඔන්න කලා විෂය ධාරාව කරපු අයටත් අවස්ථාවක් තියුණා කෞතුකාගාර ආරක්ෂක කියන තනතුර හිස්ටරි කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඊට පස්සේ වෘත්තීය සුදුසුකම් කියලා තියෙනවා. ඒවත් ඔයාලට කියවලා බලන්න පුළුවන්. මේ සුදුසුකම් තිබ්බත් හෝ නැත්නම් ප්‍රශ්න නැහැ. උඩ කියන අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. ඔයාට අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ කායික සුදුසුකම් ගැන කතා කරොතින් සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකාවේ ඕනම ප්‍රදේශයක සේවය කිරීමට හා තනතුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික සහ මානසික යෝග්‍යතාවක් තියෙන්න ඕන. ඒත් එක්කම අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන සහ විශිෂ්ට චරිතයකින් යුක්ත කෙනෙක් වෙන්න ඕන. ඉතින් මේ වගේ කොන්දේසි ටිකක් තියෙනවා. ඒ වෙච්චරටම අදාළ වෙන්නේ නැහැ. ඊටත් අමතරව ගත්තතින් දැන් ඔයා කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? ගොඩක් එක්සෑම් ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. නමුත් උත්තර සඳහා ඔයා ගන්න අයදුම්පත ඒ අයදුම්පත පුරවන්න ඕනේ. ඒ පුරවලා අනිවාර්යයෙන්ම ඔයාගේ අයදුම්පතේ ඒ කියන්නේ අයදුම්පත යවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ මෙන්න මෙහෙම සඳහන් කරන්න ඕන. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර සේවා ගණයේ ඔයා ඉල්ලුම් කරන තනතුර ලියලා ඒ තනතුරට බඳවා ගැනීම කියලා ඔයාලට මෙතනින් පේනවා ඇති. අන්න ඒ විදිහට වම්පස අනිවාර්යයෙන්ම ඉහළ කෙළවරේ මේක සඳහන් කරන්න. ඊට පස්සේ නිවැරදිව අයදුම්පත ෆිල් කරලා යවන්න. මොකද ඔයා වැරදියට ෆිල් කරලා යවුවොතින් ඒවා කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැතුව යාලා ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා
මේ සුදුසුකම් තියෙනවා නම් ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඔයා ඉදුම්පත පුරවද්දී. ඉතින් අදාළ ඇඳුම්පත පුරවලා ඔයාට මෙන්න මේ කියන ඇඩ්‍රස් එකට යවන්න පුළුවන්. අධ්‍යක්ෂක ජෙනරාල් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව අංක 53 ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවත කොළඹ 7 කියන ඇඩ්‍රස් එකට 12:19ට පෙර අනිවාර්යයෙන්ම යවන්න. ඉතින් මීටත් අමතරව තවත් දේවල් සඳහන් කරලා තියෙනවා. මං කිව්වේ මේ ප්‍රධානම දේවල් ටික ඕනනම් ඔයාට කියවලා බලන්න පුළුවන්. මම මේ ඩොකියුමන්ට් එක අපේ WhatsApp channel එකට දාන්නම්. ඔයා ඒකටත් එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් මං හිතනවා ඔයාට මේ තන්ත්‍ර ස්වභාවය ගැන අදහසක් එන්නේ නැති කියලා. මීට අමතරව ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මං අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න.